නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවත්තු වරහතු දස බලධාරී මාගේ සර්වඥ රාජෝත්තම තථාගතයන්න් වහන්සේට මාගේ නමස්කාරය වේවා. අවසර ආශිර්වාද ලැබේවා. ඒ උතුම් තථාගත වදනින්තරව අකුරකදු අපතින් පිට නොවේවා. හොඳයි, එතකොට අද තියෙන්නේ පීඨ විමාන වස්තු නැත්නම් විමාන වස්තු තේතවත්ව වැඩසටහනේ විමාන වස්තුවේ 6 වෙනි වැඩසටහන ත්‍රිපිටකය මුල සිට සරලව. එතකොට අපි එක කතාවක් කියුවා. පීඨ විමාන වස්තු එකයි අපි තාම කියුවේ. එතකොට අපි මේ මුලදීම කිව්වනේ පීඨ වර්ගයේ විමාන කතා 17ක් තියෙනවා නේ. චිත්ත කතා වර්ගයේ 14ක්. පාරිච්ඡත්තක වර්ගයේ 10ක්. මංජෙට්ටක වර්ගයේ 12ක්. මහරත වර්ගයේ දේවිමාන කතා 14ක්. පායාසි වර්ගයේ දේවිමාන කතා 10ක්. තුතික්කිත්ත වර්ගයේ දේවිමාන කතා 10ක්. ඔක්කොම 85. දැන් අපි තමයි ඒකයි. එකක් අහලා කොච්චර දේවල් දැනගත්තද? ඒතර 85 කොට අපි කොච්චර දැනුවත් වෙයිද? නේ? එතකොට අපි පළවෙනිටම කතා කරේ පීඨ විමාන වස්තු. අය කතා කරන්නේ ඒකමයි. මේ ද්විතීය පීඨ විමාන වස්තු. දෙවෙනි පීඨ විමාන. ඒක වගේම කතා පඨම ද්විතීය තෘතීය කියලා විස්තර කරනවා. එතකොට පෙළ නිමි අටුවාවල කියන පෙළේ තියෙන ගාථාවේ පද විස්තර කරන්නේ. පද තමයි මේ කියන්නේ. එතකොට මේ පෙළේ කතා කරන වචන පීඨන්තේ සෝවන්නමයන් කියලා පටන් ගන්නවා. ඒක විස්තර කරනවා. ආදී වශයෙන් දැක්වෙන තුන්වන පීඨ විමාන මේ ද්විතීය. ඒක පටන් ගන්න මෙහෙම. පීඨන්තෝ වෙලුරිය විමානං කියලා. වෙලුරිය මාන. යනුවෙන් අරබෙන්නේ ද්විතීය පීඨ විමාන වස්තුවයි. එහි අර්ථෝත්පත්තියද අර්ථ වර්ණනාවද මේට පෙර කියන ලද පරිදිම අවබෝධ කළ බව දතේ වේවනාහි විශේෂයි. ඒක මොල් කතාව කියන්නේ මොගල මහ රහතන් වහන්සේ දිවි ලෝකේ වඩිනවා. ඒ ටික සමානයි. ඔන්න කතාව මෙහෙම කියනවා. සවැත් නුවර වාසී වූ එක් ස්ත්‍රියක් තමාගේ ගෙදරට පිණිස වැඩි එක් තෙරණමක් දැක පැහැද ප්‍රසන්න සිත් ඇතිව ඇගේ ආසනය දෙන්නේ තමන්ගේ පුටුව මැත්තේ නිල් පැහැ වස්ත්‍රයක් අතුරා දුන්නීය. එම පින්කම හේතුවෙන් දෙව්ලොව උපන්නා වූ ඇයට වෛදූර්ය මාණික්කමය වූ පළඟ විමානයක් පහළ ගෙහින් කියන ලදී. මේ වෛදූර්ය කියන මණික් වර්ග වලින්ම හැදිච්ච පුටුවක් ලැබෙනවා. පළඟක් කියවම පුටුවකට වඩා අර හොඳට පරියන්කෙන් ඉන්නා වගේ හම්බෙන නිසා මේක. මොකක්ද යාගර පින? සමංගේ දෙක එකම පුටුව ගෙදර තිබ්බ නිල් පාට වස්ත්‍රය අතුරලා ස්වාමීන් වහන්සේට වැඩ ඉන්න දුන්නා. කරපු දින එකම ඉච්චරයි. ඊට කොච්චර පින්වන්ද? සාහසලාට කීපාරක් පුටුවල එළිය අතුරලා දීලා තියෙනවා නේ. දැන් මේක හේදී ඇති වෙන දුකක්ද? නැදති. ඒ හතර ඇතුණේ දීලා තියෙන්නේ ධර්මයේ දැනගන්න. දීලා තියෙන්නේ තමයි. හැබැයි දැන් ඇති උනේ මේක අහනකොට. එතකොට පින වැඩි සතුට වැඩි වෙන මොකද වැඩි වෙන්නේ? නම් ධර්ම වැඩියෙන් ආනහන සතුට වැඩි වෙනවා කියන පින වැඩි වෙනවා. ඒකට මෙන්න මේවා තමයි හිතන්න ඕනේ. එතකොට ඔය කට්ටිය කරපු පින සමහරට අමතක කරලා යන්න දෙන්න. දැන් ආපහු මතක් කරනවා. අන්න මෙන්න වැඩි වෙනවා. ඒක ඉස්සරැත්තෝ සතියට පාරක්වත් අඩුම රැඹුරා බණහි. එතකොට ඒ කියන්නේ විමාන වස්තු මෙහෙම විස්තර කරනවා. මල් වලින් සහ මනා වස්ත්‍රයෙන් අලංකාර කළ මේඝ කූටේහි විදුලියමින් බබලෙන උදාර වූ නිල්මණික් මුවා ඇගේ ආසනය කැමැති තැනකට සිටේ වේගින් යන. අච්චරයි කරේ. පහළ වෙච්ච නිල් මණික් වලින් හදපු පුටුව. දැනට ලෝකෙවත් තියනවද එහෙම එකක්? ඕන නම් මේ සයිස් නිල් මණිකක් තියෙන්න පොඩ්ඩක් මෙච්චරක් වගේ ඇති ඕනන්නේ. මේ සයිස්නේ.
පුටුවක්. අනික දෙවියෝ අපි වගේ හිච්චියත්ව නෙවෙයි. මහා විශාල ශරීරය තියෙන. ඒක කොච්චර ලොකුද ඒ පුටුව. එහෙනම් පුටුව ලැබුණා විතරක් නෙමෙයි. ඇගේ ආසනය කැමති තැනකට සිතේ වේගෙන් යයි. හිත තමයි වේගවත්ම දේ ලෝකේ. වේගෙන් යන වාහනේ තමයි ඒක අද ලෝකේ ගණන් ඇදුවේ. මෙහෙම ඉඳන්දි ගිහිල්ලා ඉවරයි. ඒකට මහා සංඝරත්නයට පුටුවක් දෙනවා කියන්නේ උච්චර දෙයක් නේ. නමුත් අපි දිරුවන් සරණන්නේ අපි ආදර සංවිධායක කියලා ආදර දෙන්න තමයි මෙතෙක් පොර කාලේ තියෙන්නේ. සංඝයාට පුටුවක් දෙන්න. ඔබේ සිතට ප්‍රිය වූ සම්පත් පහළ වේ. ඔබේ මේ අභිරූපී වූ වර්ණය කුමකින් ලැබුවේද? ඔබ මේ සම්පත් කුමකින් ලැබුවේද කියලා අහනවා. කවුද? සංඝලම්මා රහතන් වහන්සේ මේ දිව්‍යාංගනාවකින් අහනවා. මහත් ආනුභාව ඇති දේවතාවියනි, මෙසේ ශාරීරිය දිලිසීමට සහ ඔබේ වර්ණයෙන් සියලු දිසා බැබළවීමට මිනිසෙක්ව සිටියේදී ඔබ කළ පින කුමක්ද? කුමක්දයි අසමි. එමානෝ ඊට පස්සේ මුගලන් හිමියන් විසින් විචාරණ ලද ප්‍රශ්නයට සතුටු වූ ඒ දේවතාවිය මේ ලැබුණු පුණ්‍ය ක්‍රියාව පැවසුවාය. මම මිනිසත් බව ලැබුව මිනිසුන් අතර සිටියේදී මගේ නිවසට පැමිණියා වූ සිල්වත් තෙරුන් වහන්සේ නමකට ආසනයක් පූජා කළෙමි. ඇඳිලි බැඳ වැන්දෙමි. මගේ සම්පත් ප්‍රමාණයෙන් දාණය පිරිනැමි. මම දාන ටික පූජා කරලා තියෙනවා. එක කතාවක තියෙනවා මොකොත් නැහැ පුටුව විතරයි දෙන්නේ. හැබැයි මෙයාට මේ විපාක ලැබෙන්නේ පුටු පූජාවට. දාණය වෙනයි. ඒකට වෙනම හම්බ වෙනවා. ඒ පුණ්‍ය කර්මය නිසා මෙවැනි දිලිසෙන වර්ණයක් ලැබෙමි. සිතේ ඇති වූ ආස්වාදය සිත සතුටු කරවන සම්පත් පහළ වේ. සතුටින් දුන්නොත් සතුටින් සම්පත් විඳින්න ලැබෙනවා. සතුටින් දුන්න නැතුනොත් සම්පත් ලැබුණත් සතුටක් නැහැ. කාට වගේද? අදින්න පුරුකට වගේ. නේද? දාන දුන්නා. කවදාවත් දෙන්න කියන්නේ නැහැ නේ. එක දවසක් කියනවා මම කමන්නේ ඕනේ දෙන්න කියලා. සතුටින් යන්නේ නැහැ දෙනවා. පාත්‍රේ පුරවල පාසකම්මත් අය හම්බෙච්ච එකම දවසද කියලා. එනකොට නිකම් පාත්‍රයට ඔළුවක් දාලා බලනවා. පාත්‍රේ පිරෙන්න දාන්නේ. හිතනවා මගේ වැඩකාරයෙක්ට මේ කෑම ටික දුන්නා නම් දවස් මේ වරුවක් දෙයක් වැඩ ගන්නත් තිබුණා. සතුටුුනේ. සම්පත් හම්බෙනවා ඒ වුණාට විඳින්න හිතෙන්නේ. කැණිච්ච කරත් එක ඉරිච්ච රිද්දක් ඇඳගෙන යන්නේ එක නිවුරුහාලුයි කාඩියෝදයි තමයි කන්නේ පොන්නේ. 80 කෝටියක් දාන්නේ කියලා. අද කාලේ එක 5 ගුණෙන් විතර වැඩි වෙනවා. අද කාලේ කන්නිත් එක්ක. එහෙමයි ඉන්නේ. කන්නිත් නෑ බොන්නිත් නෑ. මහා තානුභාව ඇති ස්වාමින් වහන්සේ ඔබ වහන්සේට කියමි. මිනිස්ව සිටි කාලයේ කළ පින කුමක්දයි කියා. එයින් මෙසේ බබලන ආත්ම භාවය ලැබෙමි. මගේ ශරීර වර්ණයේද සියලු දිසා බබලන. ශරීර වර්ණයේ සියලු දිසාවම බබලන. එහෙම එකක් අපි මේ ලෝකේ දැකලා නැහැ. එහි වෙලොරිය මං යනු වෛරෝඩ්‍ය මැණික් විලරු ගම නුදුරේ පිහිටි විලරු පර්වතයේ හටගත් මැණික් විලරු ගමේ ආකාරයක් විය. විලරු ගමට නුදුරුව හටගත් නිසා වෛරෝඩි කියලා කියන්නේ. මුලින්ම හටන් තියෙන්නේ ඕනෝමයි. තව කියනවා බලල් ඇස් වලට සමානවන් නමින් ප්‍රසිද්ධ බලල් ඇහැකට සමානයි. ඒ වර්ණ සමාන බැවින් දෙව්ලොවද ඒ නමම විය. යම් පරිද්දකින් මිනිස් ලොවදී ලත්නම් දෙව්ලොවට දේව පුත්‍රයන්ටද විය. ඒ වනාහි මොනරුන්ගේ බෙල්ලේ පැහැයමින් හෝ කවුඩාගේ පියාපත් පැහැයට හෝ සිනදු හුණු දළුව පැහැයෙන් හෝ වේ. මේ වනාහි මොනර බෙල්ලේ පැහැය වැනියයි දත යුතුය. සෙසු සියල්ල ප්‍රථම පීඨමානය පිළිබඳ කියන ලද විස්තර හා සමාන වන්නේ. එතකොට පීඨාන්තෝ වෙලුරියමාන කියන්නේ මේ වෙලුරිය වෛරූර්ය විමාන වස්තු. ඒ නම දාන්නේ ඒකයි.
එතකොට මේ බිල්ලේ පාට හෝ ඒ අණුව මැණික් පාට හෝ ඒ අණුව තමයි කතාවේ නම හඳුන්වන්නේ. ඉතින් දෙවෙනි පීඨමාන වර්ණාව නෙමෙයි. ලිටින් ඉතර කරලා තියෙනවා. මොකද ආගේ ඉතර කරලා තියෙනවා ඊටු ටික. දැන් ස්වාමීන් වහන්සේ නමක් යනකොට අනගහන් ගිහිල්ලා බලෙන් පුටුවගේ ඉන්නවයි දන්නේ නැහැ. ඉන්න කියලා. ගමනක්වත් වඩින්න දෙන්නේ නැහැ. එහෙම වඩින්න ස්වාමීන් වහන්සේ. එහෙම කරන්න වටිනවා. හැබැයි අර වඩින සාන්දරට කරගෙන යන්න එපා. නේද? හැබැයි අපිට පුළුවන් හැම අවස්ථාවකම සාන්ද මහන්සියලා දැන් බාන හිතලා පින් කරගෙන ඉන්නේ. එයාට කවුරුත් කිව්වේ නෑනේ පුටුවක් දෙන්න කියලා. නේ? එයා හිතුවා මහන්සිය තියලා හිතුවා අන්න එහෙමයි පින් කරගන්නේ. දෙක මොකක්ද? දෙකට කියනවා ඒකත් පීඨ එකක් තමයි. පීඨන්තෝ සෝවන්න මයන් ආදි වශයෙන් දැක්වෙන තුන්වන පීඨමාන වර්ණාව. මේ කතාවස්තුව රජගහ නුවරදී හටගත්තේ. ඒකයි වෙනස. ඒකත් පුටු පිළිබඳ කතාවක්. එක්තරා රහතන් වහන්සේ නමක් රජගහ නුවර පිටු පිනිස හැසිර ආහාර ලබාගෙන වැළඳීම සඳහා කාලය ලං වූ කල්හි බත් කිස කරනු කැමැත්තේ. මොකද්ද බත් කිස කරනු කැමැත්තේ කියන්නේ? කිස කියන්නේ කෘත්‍ය, ආහාර කෘත්‍ය. ආහාර ගන්න කාලේ බලනඳ දැන් සූදානම් වෙලා ඉන්නේ. ඒ කාලේ ලං වූ කල්හි බත් කිස කරනු කැමැත්තේ දොර විවෘතව තිබූ එක්තරා ගෘහයක් වෙත එළඹියේය. දොර ඇරලා තිබ්බ එක ගෙදර ළඟට ගියා, වැඩියා. ඒ නිවසේ වනාහි ගෘහස්වාමී වූ ශ්‍රද්ධා සම්පන්න ස්ත්‍රී තෙමෝ තෙරුන් වහන්සේගේ පිළිවෙල සලකා බලා ස්වාමීන් වහන්සේ කිරි පැහැදිලා එන්න ස්වාමීනි මෙහි හිඳගෙන බත් කිස කරනු මැනවයි තමාගේ වේවැල් පුටුව පනවා ඒ මතුයෙහි කසාවන් වස්ත්‍රයක් අතුරා අපේක්ෂා රහිත පරිත්‍යාග වශයෙන් දුන්නමය. කහපාට වස්ත්‍රයක් අතුරලා ස්වාමීනි වැඩ ඉන්න කියලා වේවැල් පුටුව. වේවැල් පුටුවක් දුන්නා. දැන් එතකොට වේවැල් පුටුව හොයන්න එපා. අපිට තියෙන හොඳම සෝභාස පුටුව දෙන්න ඕනේ. ස්වාමීන් වහන්සේලාට. අපේක්ෂා රහිත පරිත්‍යාගය. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේට පූජා කරන. එහෙම තමයි දුන්නේ. ස්වාමීන් අරන් යනවා නම් අරන් යන්න ඕන එක. තියලාගෙන ඒක අපේක්ෂා නැහැ ඒක නෑ. භාජනයක් වුණත් දාලා දෙන්න ඕනේ එහෙම තමයි. ස්වාමීන් කැමති නම් තියාගත්තදී මන කොහොමද තියන්නේ නේද? අල්ලි දීලානේ කාටද දෙන්න ඕනේ. බඩ වැඩි වෙනවා. හැබැයි සමහර ලොකු වටින භාජනක් නෙවෙයි. අහි ක්‍රීම් කප් එකක් තමයි අදින්න යනවා අවසර. නේ? ඒක සමහරවිට නැත්තම් අමනාපත් වෙනා ඉන්න පුළුවන්. එහෙම වෙන්න හොඳ නැහැ. ඔයන් ජෙත් කමන්නේ ස්වාමීන් අරන් යන්න කියනවා. එහෙම තමයි දන් දෙන්න ඕනේ. ඊට පස්සේ මාගේ මේ පින අනාගතයේ රන් පුටුවක් පිණිස හේතු වේවායි ප්‍රාර්ථනාවක් කළා. ප්‍රාර්ථනාවක් කළා. මට රත්තරන් පුටු ලැබේවා කියලා. බලන්න ඉක්බිති තෙරුන් වහන්සේද එහි හිඳ බත්කිස නිමවා පාත්‍රය පිරිසුදු කොට නැගිට යන කල්හි ස්වාමීනි මේ ආසනය ඔබ වහන්සේටම පරිත්‍යාග කරන ලදී. මට අනුග්‍රහ පිණිස පරිභෝග කළ මැනවයි ඒ ස්ත්‍රී කීවාය. තෙරුන් වහන්සේද ඇයට අනුකම්පාවෙන් මේ පුටුව පිළිගෙන සංඝයාට දෙව්හ. ස්වාමීනි මම මේ පුටුව අතහැරලාමයි දුන්නේ මේක පිළිගන්න කිව්වා. ඒ අනුකම්පාවෙන් මේ පුටුව කවුරුහරි කෙනෙක් සංඝයාට පූජා කරා. ඒ ස්ත්‍රිය පසු කාලයක එක්තරා රෝගයක් පැළඳී කල්විය කොට තවතිසා භවනෙහි උපන්නාය යන ආදී සියල්ල ප්‍රථම විමාන වර්ණනාවෙහි කියන ලද පිළිවෙලින්ම දත යුතුය. එබැවින් හිසේ කියන ලදී. ගාථා ටිකක් තියෙන්නේ. පීඨන්තේ සෝවන්න නයං උලාරං
මනෝජවං ගච්ඡති යේන කාමං අලංකතේ මල්‍යධරේ සුවත්තේ ඕභාසසී විජ්ජු වෙබ්බකූටං. අහනවා මේ මුගලන් මහරහතන් වහන්සේ ඔබේ ආසනය රණින් කරන ලද්දේය. උදාරය බොහොම ලස්සනයි. කැමැති තැනකට ඒ සිතේ වේගයෙන් මෙන් ශීඝ්‍රයෙන් යයි. මලින් අලංකාර කළ තිරවේදි ආදී තිරවේදි මැද අහසේ විදුලියසේ බබලන්නේ. නිකන් නෙමෙයි හොඳට මොගහල පිට ගාලා වේගින් යනවා. තේන තේ තාදිසෝවන්නෝ තේන තේ ඉදමිච්ඡති උප්පජ්ජන්ති ච තේ භෝගා යේකේචි මනසෝ පියා. සිතට යම් වස්තුවක් ප්‍රිය වේද ඔබට ඒ වස්තුව ලැබෙන්නේය. ඔබට නිබඳු වර්ණයක් කුමක් නිසා ලැබුණේද? ඔබට නිබඳු ඉසිරුමත් බවක් කුමක් නිසා ලැබුණේද කියලා අහනවා. ඉතින් බොහෝ විට අපි දැන් බලමු කතාවේ රන්වන් පාට ශරීරෙ හිමත් ලැබෙනවා. පුච්ඡාමිතං දේවි මහානුභාවේ මනුස්ස භූතා කිම කාසි පුඤ්ඤං කේනාසි ඒවං ජලිතානුභාවා වන්නෝචතේ සබ්බ දිසා පභාසති. මහානුභාවති දේවතාවියනි මනුස්සව සිටමින් කවරනම් පිනක් කළෙහිදැයි අසමි. මහානුභාවති දේවතාවියනි මනුස්සව සිටමින් කවරනම් පිනක් කළෙහිදැයි අසමි. ඔබේ පැහැයද සියලු දිසාවන් ආලෝකමත් කරයි. මෙසේ දීප්තිමත් ආනුභාවයක් කුමක් නිසා ලැබුණේදැයි අසමි යනුවෙන් කීය. කවුද? රාමරතන වහන්සේ. පිළිතුරු වශයෙන් දේවතාවෝ මෙසේ කීවාය. සා දේවතා අත්ථමනා මොග්ගල්ලානේන පුච්චිතා පඤ්ඤං පුට්ඨා ව්‍යාකාසී යස්ස කම්මස්සිදං පලං. මුගලන් මහරහතන් වහන්සේ විසින් ප්‍රශ්න කරන ලද්දා වූ සතුටටපත් වීම දේවතාතමෝ තමාගේ ආසන ලද ප්‍රශ්නයට අසන ලද ප්‍රශ්නයට අනුව මෙය හෙවත් තමා ලැබූ සම්පත කවරනම් කර්මයක ඵලයක්ද මෙසේ ප්‍රකාශ කළාය. අපස්ස කම්මස්ස පලං මමේදං යේනම්හි ඒවං ජලිතානුභාවා අහං මනුස්සේසු මනුස්ස භූතා පුරිමාය ජාතින මනුස්ස ලෝකේ. පෙර භවයේදී මිනිස්ලෝ මිනිසුන් අතර මම මනුෂ්‍ය ස්ත්‍රියක් වූයෙමි. යම් හේතුවකින් මෙවන් දීප්තිමත් ආනුභාවයක් සහිතව විසෙන්ද යතහොත් මේ මගේ ස්වල්ප ක්‍රියාවක ඵලයකි. කියනවා මේක ලොමි ලොකු දෙයක් නෙමෙයි මම පොඩි දෙයක් කරලා තමයි විපාක ලැබුවේ. අත්ථ සංවිරජං භික්ඛුං විප්පසන්න මනාවිලං තස්ස ආදාස භං පීඨං පසන්නාසේහි පානී. කෙලෙස් රහිත වූ ඊතා ප්‍රසන්න වූ කැළඹීමෙන් තොර වූ භික්ෂුවක දිටින් උන්වහන්සේ කෙරෙහි පැහැදි සිතින් අස්නක් දන් දුන්නේ. එතකොට කියනවා පුටුවක් තමයි පූජා කළේ. තේන මේ තාදිසෝ වන්නෝ තේන මේ ඉදමිජ්ජති උප්පජ්ජන්ති ච මේ භෝගා යේකෝචි මනසාපියා. සිතට යමක් ප්‍රිය වේද ඒ සම්පත් ලැබෙන්නේය. පෙර ගාථාවෙහි කියූ දානය නිසා මට නිබඳු වර්ණයක් ලැබිනේ. ඒ කරුණ නිසා මට නිබඳු ඉසිරුමත් බවක් ලැබිනේ. අක්ඛාමිතේ භික්ඛු මහානුභාව
manuss bhuta yamakasi punyang tenam hi evaṁ calithanubhava vanno vame sabba disa pabhasati. මහත් ආනුභාවති භික්ෂුවරයන්නි මිනිස් දුක වූ මම යම් පිනක් කළෙන්ද ඒ පිනින් මෙසේ දීප්තිමත් ආනුභාව සහිත තැනැත්තියක් වෙමි. මගේ වර්ණයද සියලු දිසාවන් බබළුවන්නේ වේ යනුවෙන් ඔබ වහන්සේට පිළිතුරු වශයෙන් කියමි. දැන් ඔබ තමයි කතාව. ඊට පස්සේ අපිට තියෙනවා මේ කතාවේ අර්ථ වර්ණනාව. පස්වන ගාථාවෙන් කියන ලද්දේ නම් මෙයයි. පොරිමාය ජාතිය මනුස්ස ලෝකේ. මොකක්ද ඒකේ තේරුම? ඊළඟ තේරුම සාමාන්‍යයි. ඒ කියන්නේ යන ආදී මේ පෙර ජාති ගැන කියන ලැබේ. පෙර ජාතියක මනුස්ස දුක් වූ කියන එකනේ. එතකොට ජාති දීහි බන්දේ සංගහිතා. ජාති යන්න ස්කන්ධ දෙකක සංග්‍රහිත වේ යන ආදී තැන්හි ජාති යන්න සංස්කාරයන්ගේ සකස් වීම යන අර්ථයෙන් ඉදේ. ජාති කිව්වහම සංස්කාරයන්ගේ සකස් වීමට ජාති කියනවා. නිකායන අර්ථෙහි නිගණ්ඨා නාම සමාන ජාති. එතකොට මේ උදාහරණ කියන්නේ ධනික නිගණ්ඨා නාම සමාන ජාති කියලා බණපදේ තියෙනවා. ඒක උදාහරණයක් කියනවා. නිගණ්ඨ නම් වූ සමන නිකායක් යන ආදී තැන්හි ජාති යන නිකායන අර්ථයෙන් ඉදේ. එතකොට ජාති කියලා අපි දන්නේ මොනවද? එක එක ජාති. නේ? ජාති. හැබැයි ජාති කියන්නේ සංස්කාරයන්ගේ සකස් වීම මූලික. හැබැයි සමහර තැනක ජාති කියලා කියනවා නිකායට. ඒ උදාහරණයට තමයි කිව්වේ නිගණ්ඨා නාම සමාන ජාති කියලා. මේ විදිහටත් එදෙනවා. බලන්නකො තියෙන ජාති නේද? මේ හැම ජාතියක්ම දැනගන්න. ඒක තමයි ජාතිය නැති කරන්නේ. ප්‍රතිසන්දියන අර්ථෙහි යං මාතු පුච්චිස්මෙන් පඨමං චිත්තං උප්පන්නං පඨමං විඥානං පාතු භූතං තදුපාය සාවස්ස ජාති. මොන තව උදාහරණයක් කියනවා. මෞකසේ යම්කිසි ප්‍රථම චිත්තයක් උපදින්නේද ප්‍රථම විඥානයක් පහළ වූයේද ඒ මුල් කරගෙන ජාතියයි ප්‍රතිසන්දි අර්ථයේ යෙදේ. පිළිසඳ ගැනීමට ජාතිය කියන ඉපදීමට අපි ඉගෙනීමට කුල යන අර්ථයේ අක්කිත්තෝ අනුපඤ්ඤට්ඨෝ ජාතිවාදේන ජාති කුල ගැන කීමෙන් නින්දා නොකරනු ලැබූ අපහාස නොලැබූ යන ආදී තැන් ජාති යන කුල යන අර්ථයෙන් ඉදේ. සමහර තැනක ජාති කියලා කියන්නේ කුලයට. ඉතින් අපි නැවතත් ඒකයි කියන්නේ දැන් බණපද ආදී වලට තේරෙන්න ඕනේ. නැත්තම් දැන් කොහොමද බණපද බැටළුණා නේ? මේ කුලය කියන එක වෙන ඉපදීම එදනම් අපි සමාජවත් සමාජ කරන්නේ අර වචන වෙන වචනයක් දාලා කියන්නේ කියන. ඒ වගේ වෙනවා. නේ විහිළුවක් වෙනවා. ඒක තමයි වෙලා තියෙන්නේ. ඒ පදයට අදාළ ඒ වචනේ මොකක්ද කියලා අපි හිතන්න ඕනේ. එතකොට මේ දැනගන්න ඕනේ. ප්‍රසූති යන අර්ථෙහි සම්පatti ජාතෝ ආනන්ද බෝධිසත්තු. ආනන්ද බෝධිසත්තු. ආනන්ද බෝධිසත්තු නෙමෙයි. ආනන්ද බෝධිසත්තු කියලා විස්තර කරනවා. ආනන්දය යම් බෝධිසත්වයේ උපන්නේ යන ආදී ජාත යන ප්‍රසූත අර්ථෙහි අනවතත් වෙනවා. පිළිසඳ ගැනීමට කියන්නේ එළියට බිහිවීම නෙමෙයි. කුසේ පිළිසඳ ගැනීම ජාති කියලා කියනවා. භව යන අර්ථයේ ඒකිසෝ ජාති දේහි ජාතියෝ එක් භවයක් හෝ භව දෙකක් යන ආදී ජාති යන භව යන අර්ථයෙන් එදී. අපි වාපච්චය ජාති කියන්නේ. එතකොට මේ එතනයි භවය කියන එකට භවයට ජාති කියලා එදෙනවා. සමහර වෙලාවට. මෙහිදී භව යන අර්ථයෙහිම ජාති යන යෙදී ඇතයි දත යුතුය. එහෙම පුරිමාය ජාතිය යන දැන් අපි කියන එකේ පුරිමාය ජාතිය කියන්නේ මෙතන කියන්නේ ජාතිය කියලා භවයට. පුරිමාය ජාතිය පෙර භවයේ පෙර ජාතිය. එතන ඒ භවයට තමයි ජාතිය කියන්නේ. ඒක පෙර ඉපදිලා නේ මේ ජීවත් වෙච්ච ජාතියට.
එමත් උනන් ගන්න පුළුවන්. පෙර භවයේ ආසන්න භවයේ පූර්ව භවයේ යන අර්ථයේ මුලින් දී ඇති වාක්‍යයේ අර්ථයේ ජාතියානමය ව්‍යාකරණ වශයෙන් නම් මොන කරණ විභක්ති වචනයක්. මනුස්ස ලෝකේ නම් භවයේහි මනුස්ස ලෝකේ මේ මනුස්ස ලෝකේ නම් භවයේහි මේ රජගහනුවර සඳහා කියන්නේ. මේ මනුස්ස ලෝකෙ ඉපදිච්ච ජීවිතයේ රජගහනුවර තමයි හිටියේ. මෙහිදී අවකාශ ලෝකේ අදහස් කෙරේ. එතකොට ලෝක තියෙනවානේ. ස්කන්ධ ලෝක, ධාතු ලෝක, ආයතන ලෝක, අවකාශ ලෝක, සංස්කාර ලෝක, ලෝක විදූපණී කියන්නේ තියෙනවා. එතකොට මනුස්ස ලෝකය කියලා කියන්නේ මෙතන රජගහනුවරට. රජගහනුවර ඉපදුනා කියන්නේ. මනුස්සයේසු යන මෙහින් සත්ත්ව ලෝකය ගැන කියනවා. මිනිසුන් අතර කියනකොට සත්‍යයන් අතර ඉන්නේ මනුස්සයා කියන සත්‍ය අතර. අද්දසං කියන්නේ දැක්කා කියන්නේ. අද්දසං දුටු වෙන්නේ. විරජං කියන්නේ විරජං වීතමලං ධම්මචක්කු මුදපාද කිය. රජස් කියන්නේ මොනවද? කෙලෙස් වලට. රජ මොනවා කියන්නේ? ඒක රජ කියන්නේ. කෙලෙස් බහුලයි. විරජං කියන්නේ කෙලෙස් නැති. රාග ආදී කෙලෙස් පහවී ඇති බැවින් විරජං නම්. එතකොට රහතන් වහන්සේට විරජං කියන්න පුළුවන්. රාග ආදී කෙලෙස් පහවන නිසා. භික්ඛුම් භික්ෂුව කියලා අහලා තියෙනවා. මොකද්ද භික්ෂුව කියන එකේ තේරුම? කෙලෙස් බින්න වූ කෙලෙස් බින්දන බැවින් භික්ෂුව. ඒක විතරද? නෑ. හැම ආයුධින්ම කෙලෙස් කෙලුට නැති බැවින් මනා ප්‍රසන්න වූ නැති බැවින්. හැබැයි දැන් මෙතන අර දැන් මේ ටික කියලා භික්ෂුව කියන්නේ මේ ටික විතරයි කියලා හිතන්න එපා. ධර්මයටත් ගැලපෙන්න ඕන විනයටත් ගැලපෙන්න ඕන කියන්නේ ඒකයි. විනය පිටකයේ පරාජිකා පාළියේ යෝපන බිකු කියලා පටන් ගන්නදී භික්ෂු වචනේ හඳුන්වනවා. ඒක හඳුන්වද්දී බිකු කියනවා බින්න පටදරෝ බික්කු, වික්ඛාචාර්යයන් අජ්ජූපගතෝ බික්කු. ඔය විදිහට කියනවා. පින්ඩපාතේ වඩිනවා නම් ඒ ආර තියෙන භික්ෂු කියනවා. අනිත් ආගමේ ගන්නත් සමහරට ඒ පරිද්දවර්තයෙන් භික්ෂු කියනවා සමහරවිට. සසර විය දක්නාවලින් භික්ෂු කියනවා. බින්න පටදරෝ. ඔය කැලීට තවලා සිවුරු මහලා අඳින නිසා සමහරට භික්ෂු වෙනවා. කාණ්ඩ ගොඩක් තියෙනවා. මෙතන කියන්නේ මේ ධර්ම යාරතෙන් කෙලෙස් කිලුට නැති බැවින් කෙලෙස් බින්න ගලගලින් භික්ෂුව වෙනවා. අපි කරලා දෙනෝනේ බින්න මොනවද? අපි කරන්නේ බෙහෙත බින්න. රාතන් වහන්සේලා බින්න කරන්නේ මොනවද? කෙලෙස් බින්න බින්න හොඳයි. කෙලෙස් විප්පසන්නේ. මොකද්ද විප්පසන්නේ කියන්නේ? පසන්නේ කියන්නේ මොකද්ද? පසන්නේ පැහැදුණු. පස්සේ කියන්නේ බොහොම විනිවිද පේන පිරිසිදු. විප්පසන්නේ කියන්නේ විශේෂයෙන් පිරිසිදු. ඒකයි කියන්නේ. නොකැලඹුණු කියලා. නොකැලඹුණු සිතිවිලි ඇති බැවින් විප්පසන්නේ කියනවා. අනාවිලං කියනවා. අනේ ඒ සමාන වචන දෙකක් එක පොඩ්ඩක් පැටලලා තියෙනවා. දෙකම එකට එදෙනවනේ. මෙතන යාදී මොනවා කරන්නේ නැත්නම් අපිට මේ කියවගෙන යන්නේ විප්පසන්නේ කියලා මෙතන කියන්නේ විශේෂයෙන් ප්‍රසාද. එතකොට මෙතන අනාවිලං කියන ඊළඟ පදේ කියන්නේ නොකැලඹුණු. නොකැලඹුණු එකටත් විප්පසන්නේ කියන්න පුළුවන්. අනිත් පැත්තෙන් ගන්නකොට. ඔය සක්විති රජතුමාගේ මැනික බද්ද උදක ප්‍රාසාද මාලික්‍ය දානකොට ඔන්න වෙන විපස්සන්න වෙන වතුර නොකැලඹුණු පාටපත් වෙනවා. එතකොට මෙතන මේ විරජං කිය මොකද්ද? කෙලෙස් නැති. අද්දසං කියන්නේ දැක්කා. විරජං කීවේ කෙලෙස් නැහැ. බික්කුන් කීවේ මෙතන කෙලෙස් බින්න කරපු නිසා. විපස්සන්න කීවේ
මනාව ප්‍රසන්න. අනාවිලං කීවේ නොකැළඹුණු. අනාවිලං කියන්නේ නොකැළඹුණු. පසුව යෙදෙන පළමු යෙදෙන පදයන්හි හේතු දැක්වෙන වචන වේ. කෙලෙස් වලින් වෙන්වීම නම් වූ භික්ෂු ගුණෙහි යෙදීමෙන් බිඳුණු කෙලෙස් ඇත්තේ භික්ඛු නම්මයි. අතිශය පිරිසුදු භාවයෙන් කෙලෙස් නැමැති කිලුටින් තොර බැවින් අති ප්‍රසන්න වූ මනසක් ඇත්තේ භික්ෂුවයි. විප්පසන්න හේවත් අතිශයින් ප්‍රසන්න වූයේ නොකලගුණු මනසක් ඇති බැවින් රාගහා රජස් කෙලෙස් නැතිවීමෙන් විරජං යයි කියන ලදී. දොස් හා කිලුට නැති බැවින් විප්පසන්න වේ. මෝහයෙන් සහ අවුල් ස්වභාවයෙන් නැතිවීමෙන් අනාවිලන් නම් වේ. මෙසේ වූ තැනැත්තා පරමාර්ථ වශයෙන් භික්ෂුවන ලබයි. ඒ නිසා භික්ඛුන්‍යයි කියන ලදී. අදාදාස අහං කියන්නේ. අදාසි අහං පද දෙක සංදි වෙනවා. අදාස අහං වෙනවා. එතකොට අහං අදාසි. ඒකේ තේරුම මේක දාන්නේ අහං කියන එකට. අහං මම අදාසි දුන්නා. දුන්නේ එදා දීපු දාන දෙන කියලා. පීඨං එන්න පීඨං කියන වචනේ විස්තර වෙනවා. එකල මා වෙත තිබූ වේබල් පුටුවට තමයි මෙතන පීඨං කියලා කියන්නේ. එතකොට මේකේ වැඩි විස්තර කරලා නැත්තේ අපි කලින් එකේ කිව්වනේ පීඨවල් කියන්නේ මොකද්ද මොන වගේ හැඩේ තියෙන එකද පුටුව කියලා. අයි කියන්න ඕනේ නැහැ. පසන්නා. ඒ දාන දුන්නේ ප්‍රසන්නා. ඒ කියන්නේ කර්මඵල ඇදහිීමෙන් රත්නත්‍රයේ කෙරෙහි සදහැවත් වීමෙන් ප්‍රසන්න වූ සිතින් තමයි දුන්නේ. එතකොට දන් දෙන්න ඕනේ කොහමද? මේ වගේ ලබන්නේ. කර්මයේ කර්මඵල විශ්වාස කරන්න ඕනේ. 1 2 රත්නත්‍රයේ කෙරෙහි අතිශයින් ප්‍රසාද සිතක් වෙන්න ඕනේ. ඒ ගුණ හිතලා ප්‍රසන්න වූ සිතක් තියෙන්න ඕනේ. පන්සලට දාන දීලා බැන හැරෙනවා. ඒක ප්‍රසන්න සිතක්. රත්නත්‍රයේ කෙරෙහි පැහැදෙන හිතක්ද? ඉතින් ඊට පස්සේ කියන මේ කිසි පිනක් කරලා වගේ වගන්නේ නැහැ නේද? පන්සලට දාන දෙන දානවා තමයි පරිදියෙන් පව කරගන්නවා. මුණ්ඩ දාන දෙනවට වඩා උදේ අහිරද? නෝන කියන්නේ බාහන රත්නත්‍රයේ බෙහෙදිච්ච ඉන්නේ. හම්බෙයි. ඒකයි හම්බෙන්නේ නැත්තේ. එතකොට දැන් මොනවා වුණත් හොඳ කට්ටිය දෙවි. කමන්නේ හාමුදුරුවෝ කියන්නේ. මම මහා සංඝරත්නයේ දානේ සකස් කරා. නොවැළඳුවත් කමක් නැහැ. හිත හදාගන්න පුළුවන් වෙනවා. අපි එන්නේ බැලගෙන යනවා බැලගෙන. ඒ පාක නැත්තේ ඒකයි. අන්තම අපි දීපු දාන රැදී සංකේත රජේලාට. නේ? හරියට දෙන්න ඕනේ. මේ පාඨයේ ක්ෂේත්‍ර සම්පත්තිය දක්වයි. ඒ කියන්නේ එකිට පසන්නා යන මේ චිත්ත සම්පත්තියද දැන් චිත්ත වත්තු කෙත්ත පටිග්ගා කියලා කියන දන් දෙනකොට තියෙන්න ඕනේ කියලා. හිත හොඳ වෙන්න ඕනේ. වත්තු වස්තුව පිරිසුදුව හම්බ කරගන්න එකක් වෙන්න ඕනේ. දෙන පිරිසත් හොඳ වෙන්න ඕනේ. ලබන පිරිස පටිග්ගා සංඝරත්නයට දෙන්න ඕනේ පිළිගන්න අයත් ඒ විනෝද සිල්වත් අය වෙනවම තියෙනවනේ. ඒක තමයි මෙතන කියන්නේ. ක්ෂේත්‍ර සම්පත්තිය දක්වයි. මේ භික්ෂුව කියන එකෙන් කියන්නේ ක්ෂේත්‍රය. මොන ක්ෂේත්‍රයද? පුණ්‍ය ක්ෂේත්‍රය. අනුත්තරම් පුණ්‍යක්ඛෙත්තයි. චිත්ත සම්පත්තියද? ඒ කියන්නේ අර ප්‍රසන්නා කියලා කිව්වේ ඒක පැහැදුණා. ඒකෙන් තමයි චිත්ත සම්පත්තිය කියන්නේ චිත්ත සම්පත්තියත් හරි පැහැදිලා. ඔන්න ඔය ටික දිනෙන්න ඕන දාන දෙන්නේ. හැබැයි සත්තුන්න දෙනකොට චිත්ත දෙවනට කෙත්ත නැහැ. වද තිබ්බට පටිග්ගාගෙන හරියන්නේ. මේකයි. මහා සංඝරත්නයේ දීම උතුම් වෙන්නේ නිසා අර දෙන එකට වඩා. එතකොට සේහි පාණි මේන් ප්‍රයෝග සම්පත්තියද. කියන්නේ ක්‍රියාවේ දීම නැමැති සම්පත්තිය. සේහි පාණි කියන්නේ ඒ ප්‍රයෝග සම්පත්තිය. ඒ උතුම් ක්‍රියාවේ යෙදුණනේ එසේම ප්‍රසන්නාන මේ සකස් කොට දෙන දානය.
පැහැදිලා කියන්නේ මොනවා හොඳට සකස් කර දුන්නා කියන්නේ. අනුන් පීඩාවට පත් නොකොට දෙන දාණය. මේ දාන ගුණයන් දෙක දක්වන ලදී. සේහි පාණි යන මේන් තමන් අතින්ම දෙන දාණය. පාණි කියන්නේ මොකටද? පාණින්දත් අපි නිකන් පාණි කියලා කියන්නේ. ඔය මෙතන කියන්නේ මොකද්ද? අපි කියමු මොකද්ද? පාණින්මිතේ වනෝනාශහරේ පාණිනාශං කියලා මං කිව්වේ. අර සුවඳ වේලවම අත දින වෙලා අතේ තුවාලයක් නැත්තම් විසරන් යන්න ඕන. මෙතන පාණි කියන්නේ අතට. සේයි පාණි තමන්ගේ සියතින්ම තමයි දුන්නේ. සමහර ඉන්නේ දාන්ටි වල කාට හරි යවනවා. මේ සියතින්ම දෙනවා නම් තමයි හොඳ. අනුන් ලවා දෙනු ලබන දානය මේ දාන ගුණයන් දෙක දක්වනවා. ඒකට සියතින් දුන්නා කිව්වහම තමන් දුන්නා කිව්වහම ওই දෙකම අයිති වෙනවා. හැබැයි මේක ඉහළින් අනිසන් දක්වන්නේ සියතින් දීම. නැත්නම් තමන්ගේ අතින් කිව්වහම තමන් විසින් කිව්වහම තමන්ගේ වස්තුව තමන්ව අනුලවහ තමන්ගේ විදාණයෙන් දෙවන එකට කියනවා. කසාවන් වස්ත්‍රයක් ඇති රීමෙන් හිඳ ගන්නා කාලය දැනගැනීමෙන් ඒ අනුව හිතා දෙන දානයයි. ඒ කියන්නේ වස්ත්‍රයක් ඇතුළවා කියලා කියන්නේ ඔය දානය සඳහා වස්ත්‍රයක් අතුරලා නියම කාලය දැනගෙන දෙන දානය. මේ දාන ගුණයන් දෙක පෙන්වන ලදී දත යුතුයි. ඒ කියන්නේ සකසා නොදෙන නිසා නිකම්ම ස්වාමීන් දාන පිළිගන්නේ කියලා පුටුවක් ගෙනල්ලා ඇතුළත දාලා වැඩි ඉන්න ස්වාමීන් වහන්සේ කියලානේ ඒවා සලකලා බලලා දීපු දානය. ඊළඟට අපිට පුළුවන් තව එක කතාවක් කියන්න. 4. පීඨන්තෝ මෙලුරිය 4 වෙනි පීඨි ගන්නවා. එකක් තියෙනවා මේ ඔක්කොම කරලා දෙන්නේ කවුද? කාන්තාව. කෝපිරින්. නේ? දැන් අතකින් කරන විදිහට බලාගෙන මේ ස්ත්‍රී විමානවත් විතරක් ඉදිරි වෙන්නේ ගොඩක් අය කාන්තාව දින් කර. දෙක. මේ දිව්‍ය ලෝකයන්ම කැමති කාන්තාව ටිකන්නේ. පිරිමිදැත්තේ නිවන් දැකලා දන්නේ නේ. පිරිමි කතාව ලියනවන්න දෙවි නිවන් දැකලා. කාන්තාව විතරක් දන්නේ දිව්‍ය ලෝකවල ඉන්නේ සමහරනේ. ඉතින් දැන් ඉන්නේ හැම දෙවියන්ටම ලක්ෂ ගණන් දිව්‍යාංගනා ඉන්නවනේ. එහෙමද දන්නේ. දන් දෙන්න ඕන මොනවා කරත් නිවන් පතා. හැබැයි දුගතියක උපදින්න එපා. මේ කියන්නේ නිවන බැලුණා දුගතියක උපදින්න එපා ඒකට කමන්නේ. එතකොට දිව්‍ය ලෝකෙ උපදිනාට කමන්නේ. නැත්තම් අර අපි කිව්වා වගේ පැටි බහැලා කෙලින්ම නම් අපායට යන්නේ තමයි. ඉතින් ඒකට කිව්වර එනවා අන්තිමට. ඒකට මේක 4 වෙනි පිටිමාන වස්තුව. රජගහ නුවර හටගත්තේ. මේකත් රජගහ නුවර. එහි දෙවෙනි මාන වස්තුවේදී පරිද්දෙන්ම දත යුතුය. නිල වස්ත්‍රයක් අතර ආසනයක් පූජා කළ බැවින් එමෙහිගේ විමානයේද වෛරෝඩි වලින්ම නිම විය. ඉදිරි කොටස ප්‍රථම විමාන වස්තුවේ කිය පරිද්දන් දැනගන්න ඕන. මෙයා නිල් පාට වස්ත්‍රයක් අතරලා පූජා කරපු කෙනෙක්. මල් වලින් සහ මනා වස්ත්‍රයෙන් අලංකාර කළ මේඝ කෝටෙහි විදුලියෙන් බබලන උදා නිර්මණික මුවාගේ ආසනයේ කැමැත්තනකට සිටේ වේගින් යයි. ඔබේ සිතට ප්‍රිය වූ සම්පත් පහළ වේ. ඔබේ මේ අභිරූපී වර්ණය කොමකින් ලැබුවේද? ඔබේ මේ සම්පත් කොමකින් ලැබුවේද? මහත් ආනුභාව ඇති දේවතා හේන මිසේ ශරීරයේ දිලිසීමට සහ ඔබේ වර්ණයෙන් සියලු දිසා බබලීමට මනුෂ්‍ය සිටියේදී ඔබ ගලපින කුමක්ද ඇසෙන? මොගලන් මියන් විසින් විචාරණ ලද ප්‍රශ්නයට සතු දේවතාවෝ යමී ලැබූ පුණ්‍ය ක්‍රියාව පැවසුවාය. මම පෙර ආත්මයක මිනිසෙකු වශයෙන් ඉපද සිටියෙමි. අදවා මේ දේශන දරෝපින් සිටි යමකින් විශේෂත්වයක් විඳින්නේ නම් ඒ මගේ අල්ප පුණ්‍ය ක්‍රියාවේ විපාකයයි. ඒ කුසල කර්මය නිසා මෙබඳු වර්ණයක් ලැබෙමි. බඳු සම්පත්ද ලැබෙමි. ප්‍රිය වර්ණා වූ සම්පත්ද ලැබෙමි. ඒ මහානුභාව භික්ෂුන් වහන්සේට අසුනක් දී මිනිස් දුවක වූ මහ විසින් මම හිතුවා මිනිසෙක් ඉපදෙනවා පිරිමියෙක් වගේ. ඒක කාන්තාව. මිනිස් දුවක වූ මා යම්කිසි පින්කමක් කළා දේ පින්කමේ විපාක වශයෙන්
සියලු දිසාවන් එළිය කරන්නා වූ දිලිසෙන ස්වභාවයේද වර්ණයේද මා ලද බව ප්‍රකාශ කරමි. අර විදිහම තමයි. මෙහිදී මෙසේ නිල් පැහැ ඇතිරිල්ලක් අතුරා ආසනයක් පිළූ බැවින් මේ නිල්මණික් මුව ආසනය පහළ විය. එසේ හින් පීඨන්තෝ විදුලියමන් ආදී වශයෙන් ආයි ඉතිරි කොටස් තුන්වෙනි විමාන වත්තු කතාව හා සමානයි. මෙහි කියන්න අර්ථ අතිරිතුයි. අද මේ අපි කරපු කතා තුනම වගේ දිග කතාවක් පිටු හතරේ ඊළඟ පාර තියෙනවා. ඒකට දැන් අද මේ කියපුව ගැන මොනවද අහන්න තියෙන්නේ? දැම්ම පුටුවක් හදන්න ඕනේ. සමහර ගෙවල් තියෙනවා මේ පුටු හදලා සානාන්තරයට වෙන් කරලම තියෙන ගෙවල්. සානාන්තරමක් ආපහු දෙන්නේ කාටවත් ඉඳ ගන්නෙත් නැහැ. එහෙමද? ඒ නිසා දැන් ඉස්සර වගේ ඔනේ සුදරිතක් කියන එක ඉක්මනට දාලා දෙන්න නැතුව දැන් මේක මතක් කරගෙන දෙන්න ඕනේ. දැන් ඔයාලට තේරෙනවා ඇති ඔය වෙනස. දැන් උදාහරණයක් කිව්වොත් දැන් මේකෙන් අනුමාත්‍රයක් තේරුම් ගන්න දෙයක් තියෙනවා. දැන් ඊයේ එංගලන්තේ ඉඳලානේ දැන් එංගලන්තේ දැක්කද යම වද විදිය දණ්ඩ නමස්කාරයෙන් දිගා වෙලා වෙන්නේ කෙනෙක්ට හිතන්න පුළුවන් මෙච්චර දිගා වෙලා වඳින්න ඕනද කියලා නේ. යම්ම දන්නවා ඇති වැඳීමේ කුසල් කතා අහලා තියෙනවා වගේ. ඒ වගේ තේරුම් ගන්න සමහරව අමුතු විදියට ලොකු වෙන්කම් කරද්දී සමහර කියන්නේ උච්චර කරන්න ඕනද කියන්නේ. දැන් ඔයාලා මේක දැනගත්ත නිසා ඔයාලා වෙනදා වගේ පුටුවක් ගෙනල්ලා දඩාන් දාලා දාන්නේ නේ. හරි සතුටින් ලස්සනට පුටුව දැන් ඔයාලා හදනවා. අර දැන් අපිට වඩා හොඳට වෙන්කම් කරන්න ඇත්තේ හිතමු. යාලේ පුරුදු වෙලා සංසාරේ මේ ජීවිතය අහලා මම දැන් තේරුම් ගන්න මේක අපි මෙහෙම නම් අනිත් ඒවා කොහොම කරන්න ඕන ඇතිද? ඒවට කොහොම විපාක ඇද්ද? කියලා තියෙන මේවා අපි ඉදිරියට බලමු. පුටු නෙවෙයි සමාන වලයක් පූජා කරලා වට්ටක්කමක් පූජා කරලා. ඒකෙන්ද ළඟම වට්ටක්කම නැති. කියන්නේ යාට තිබුණේ ඒ වෙලාවේ පූජා කරන්න බලනකොට වට්ටක්කමලක් විතරයි. එයා පූජා කරා. සනාතරමක් වඩිනවා. අපිට පූජා කරන්නම දෙයක් නැත්තම් වට්ටක්කමලක් හරි පූජා කරන්න පුළුවන්. සාන්ත බුද්ධ පූජාවට ගන්න කියලා. නේ? ඉඹුලුවා. සාන්තරමක් වඩිනවා නම් ගෙදර මොකොත් නෑ දෙන්න. දුවන් ගිහිල්ලා වඳින්න ඕනේ එක්කෝ. ඇඳීමේ කුසලුත් තියෙනවා එහෙම. නිකම්ම දුවන් නැතුව අර ඈතින් සාන්තරමක් එනවා. මොකද ඔයාලා කරන්නේ? ඉක්පොඩ ඒකවල ආමුදුර ආධාරක එකතු කරන්න ඉන්නවත් නැහැ. එහෙම. ආමුදුර එහෙම වැඩ කරනවා නම් වැරදි මං කියන්නේ. එහෙම වැඩ කරන එකත් දැන් සද්ධා නැති වෙන්නේ ඉතින්ලානේ. ආමුදුරත් මේ අහනවා නම් දැනගන්න ඕනේ. එන්න තහනම් ඉල්ලන්න ගෙවල් ගන්න ගිහිල්ලා. කෙසේ නමුත් අපිට සංඝයා ඇතින් දකින්නකොට අපි සාමාන්‍යයෙන් වැන්දොත් කරන්නේ දුවන් ගිහිලා වඳින එකනේ. උනේ අපිට පුළුවන් පෞලිය එකතු කරගන්න අනුශාසනාවක් කරන්න වඳින්න. හැබැයි අපිට නිකන් වඳින්න ඕනේ නැහැ නේ. ගෙදර මල් ටිකක් තියෙන ඉක්මනට කඩා ගන්නවා. පල්ලගිල සාන්තිගේ දෙපා මුල අතුරලා වඳිනවා. නේ? එළියලා කියන්නේ ගෙදර තියෙන එක මලයි නේ මේ මල හරි ගන්නලා පිටි ටික දාලා වඳිනවා. මල් පූජාවක් කරා. දැන් අපි දකින්න සමහර දෙපා දෝවණි කරනවා. නිකම්ම වතුර එකක්. ඇයි ඔකට බැරි රෝස මලක් කඩලා පිටි ටිකක් දාන්න?
ගෙදර තියෙන දෙහි ගෙඩියක් කපලා දාන්න ඉස්ස බීජාරෙන්නේ. දැන් අපි දෙපාදවල එක අපිට මොකද දෙයක් නැහැ. කුටි හැබැයි පොදු ටිකක් තියෙනවා නම් අපි ඒක තම්බනවා. කකුලේ සුවඳක් දෙනවා, කකුලේ දුගුණයි. ඉස්ස බීජ කැපෙනවා. බලන්න පිළ කොච්චර කරගන්න ඕනද නේ? ඉතින් ඔය විදිහට හිතලා අනිත් ඒවා තේරුම් ගන්න. දැන් සරියුත් මහ රහතන් වහන්සේලගේ හිතන්න. උන්වහන්සේ කියන එකක් කිව්වම උන්වහන්සේට පුළුවන්ලු දහස් ක්‍රමයකට තේරුම් ගන්න. 1000ක් වුණා නේද? මොකද වහකට තේරුම් ගන්න. සරණාන්සේ මෙහෙම කිව්වා නම් මේකත් මෙහෙම වෙන්නේ නැති. කියලා හිතලා තේරුම් ගන්නවා. වගේම අනිත් පැත්තත් තේරුම් ගන්නවා. කාට අරක බෝධියක් දුන්නා? තවත් එහෙම තමයි. ලෝකට මල ගෙවල් එහෙම දීලා තියෙනවා. දෙන්න එපා. දුන්නොත් ඒක විපාකේ අනිත් පැත්තට පව විපාක එහෙම. දැන් මම අද ඊයේ කල්පනා කරේ මේ කොහේරි මලගයක් තිබුණා. මේ මලගය දාන කියන්නේ ඒ මොකක්ද මේ මානසිකත්වය කියලා මම කල්පනා කරේ. ඒ සද්ද දාන ගෙදර දානයක් තියෙන්නේ මගේ මොකක්ද බලාපොරොත්තු වෙන්නේ කියන්නේ. බලිම අපිට සාධාරණ හේතුවක් හිතන්න පුළුවන් මා වටේ ඉන්න මිනිස්සුන්ට ගෙන්න ගන්න කියලා. නේ? වෙන හේතුවක් තියෙනවද මොනවද මන් දන්නේ? කියන්න බෑ මන් දන්නේ දෙක මොකක්ද දෙනවා. මං ආයේ වටේ මිනිස්සු සද්ද දාලා ගෙන්න ගන්නවා නම් වැඩක් නැහැ. ඉතින් ඒව සද්ද දාලා ගෙන්න ගන්න ඕනේ හිතලෙන කෙනෙක් කවුද? ඒකෙන් ඒ ගෙදර ඒ ගමේ ගෙදර දැන් මේ අහනයක් කවුරු හරි ඉන්නවනම් අපේ ගෙදර දාන්න තිබ්බයි කියලා වටේින් ලෙඩ සුවපත් වෙන්නේ නැහැ. අපේ ගෙදර දාන්න තියනවා කියලා වටේ ඉන්න හාමුදුරුවෝ භාවනා නොකර ඉන්න ඕනේ කියලා ගන්නෑ නේ. ඒ ඔක්කොම මේවා වෙනවා. එතකොට දැන් අපි එදා බුද්ධ පූජා දීලා භාවනා කරේ කරන්න බෑ. භාවනා වාක්‍ය විතරයි කිව්වේ. හැමදාම නෑ ඉතින්. නමුත් අපි දන්නේ ඒ වෙලාවේ තව කෙනෙක් භාවනා කරන්න හදනවද නේද? ඒ නිසා සද්ද දාන්න ඔයාලා ආදර්ශයක් වෙන්න. ඔයාලා ගෙදර දානයක් පිළිත් පින්කමක් තිබුණා සද්දට දාන්න එපා. ඒ ගෙදරනේ කරන්නේ. එතනදී කොළඹ මිනිස්සු හරි හොඳයි. එහා ගෙදරවත් දාන්න නැහැ මාට දාන්න දෙනවා නේද? මම කියන්නේ එකතු වෙලා දාන්න දෙන්නේ. සද්ද දාන්න එපා. එතකොට විපාක බලවත් වෙනවා. දැන් මම ඊකේ බණ කියලා හිත එක වෙවිගෙන නැති ෆෝන් එකක් පදින. මම ගෝ ෆෝන් ඕෆ් කරන්න. තාටි ගලාවනේ ආයෙ එකක් පදිනවා. දෙවෙනි පාර මම ගෝ ගිහිල්ලා ඕෆ් කරලා එන්නේ. මේ තුන්වෙනි පාර තව එකක් පදිනවා. ඒක සුළුමට බාධාවක් නෙමෙයි. ඒකයි මම ඉන්නේ කතාවක් කී පවත් බලපානවා කියලා. ඔන්න ස්වාමීන් වහන්සේලාට දැන් බුදුරජාණන් වහන්සේ බණ කියන්නේ. ධර්මයේ දේශනා කරද්දී දැන් හිත එක ගිහලා හොඳට බලගෙන මායාවෙන් මේක පේනවා. අන්න කවුරුසක් ගැලවෙන්න නැහැ. එයා මොකද කරන්නේ? මහා කළු ගුණෙන්ගේ වේශයක් මවාගෙන ඒ ළඟ තියෙන පාත්‍ර වලට අයින්නවා කියලා. ඩාංග අර පාත්‍ර තරම් බලන් ගාලා වැටෙනවා අර සාන්තලාගේ ඊට බින්දෙනවා. යාත් වෙන්න බැරි. සුල්පට දෙයක්ද? සංසාරේ ලැබෙන්න තිබ්බ හොඳම දේ නැති වුණා. ඊට පස්සේ රහත් වුණා කියලාත් කතාවක් නැහැ. තුමාට තාම සංසාරේ යනවත් දන්නේ. ඉතින් පොඩි පවුනේ ඔය අහල පහලට ඇහෙන්න සද්දබද්ද දානවා. පණහන් දෙයක්දී අර මාර්යාට හරි හැමෝටම මෙහෙම හරක් වෙලා ඇවිල්ලා නැහැ නේ හැමෝම බලනකොට. අර සාන්දලාගෙත් මොකක් හරි අකුසලයක් තිබිලා. වටේම සද්ද දාන ඔන්න කොහොමද දැන් වැරදි හදාගෙන බුදුරජාණන් වහන්සේගෙන් බණ අහින්නකොට කෙනෙක් හරි ගහලා ඉත බින්දෙයි. කරන්න එපා වැඩ අනිත් පිළිසුඳ බුදුරජාණන් වහන්සේ හරි නියමයි. අදගෙන සරියුත් මහ රහතන් වහන්සේ අතට ගෝල 500ක් කියලා මහාන කරගාලුකේ. ඒ කටට තේරෙන්නේ නැහැ තාම හරියට. මෙහෙම පාත්‍ර තියන මෙහෙම පාත්‍ර තියන ආයෙත් මේ සද්ද හැං වැඩි. බුදුරජාණන් වහන්සේ හරි මුගලන් දෙඩම ඇතුළු
500 වෙනකෝ. මහා මෙරියට යන්න කියලා. අපි බෞද්ධයෝ සද්ද දාන්න එපා. පින්කමක් වේවා. උදේ හවස පිරිත් ටිකක් දාන එක නම් ගමක් කමක් නැහැ. ඒක ගමට හොඳයි ටිකක්. හැම ගයක් ගානෙම දාන්න ගියාම. එහෙම කතා දෙක තුනක් තියෙනවා. තාපාරක් ඇවිල්ලා ගොපල්ලෙක් වගේ ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ මේ පැත්තට මගේ හරක් ටික ගියාද කියනවා. ඔයාලත් බනහලින් තේකගෙන කවුරු ඇවිල්ලා මොකක් කරේ එක. නම දාන්නේ නැස්සෙම අපරාධෙන් තාම සංසාරයෙන් තමයි අපායෙත් දන්නේ නැහැ. අන්ති වේදමාව. එදාට ඔක්කොම වෙනස් වුණා. මායයට හරි හිතෙනවා ඒලට පවටම. නිකන් හිතලා යන්න ඕනේ පොඩ්ඩක් පැත්තේ. ඉතව කරන්න එපා. ගම්වල ඉන්නවා. හැම ගමක මේ වගේ මානසික රෝගී පුද්ගලෙක් සිටිනවා. නේද? අඳුනාම නිසා පිනත් එහෙමයි පවත් එහෙමයි. ඒක තමයි කියන්න තියෙන්නේ. අහිංසකාරයෝ යමුණයෝ. අහිංසක විදියට ජීවත් වෙන්න මුනිවරු වගේ ජීවත් වෙන්න. බෞද්ධයෝ වගේ ජීවත් වෙන්න. කාටවත් කරදර කරන්න එපා. පොඩි පව නෙමෙයි. හැම දෙයකටම විපාක සකස් වෙනවා. තමහට අපි බණහල රහත් වෙන හදද්දී අපිට ඒකට බාධා කරන්න විපාක මදි. 99 විපාක තියෙන්නේ. එකක්වත් චුට්ටක් මදි. අන්න අර පොඩි අකුසලයේ ඇවිල්ලා අඩු පුරවලා අන්න අකුසල සම්පූර්ණ නිවන මගේ හැරෙන්න පුළුවන් අපිට. මට පොඩි අකුසලයේ තමයි අන්තිම තීරකය වෙන්නේ. පොඩිවත් අකුසලයක් කරන්න එපා. මට නිවන ඇති කරන්න පුළුවන් ඒ අපේ හැටියට. ඒ නිවන නැති කරන්න තියෙන බාධා කරන්න අකුසල් මදි වුණත් අරක කරුණාම හරියන්න පුළුවන් මේ බාධාවට දාලා අකුසල් ශක්තිය. ඒක කවුරුත් තේරුම් ගන්න. අද අපේ කාල වේලාව අනුව ඔය ටික තමයි කියන්නේ. මම තාන්න දියන්නේ. දුස්සන්නාසේ දැන් පින සහ කුසල් කියන්නේ දෙකක්. නෑ. සහ කුසල් දෙකම එකක්. එකක්. අපි කීපාරක් කියලා කියන්නේ. පින කුසල් කියන්නේ හරියට මොකක්ද අම්මගේ නම? ස්වර්ණතා මොකද? ස්වර්ණපුරේ කියන්නේ දෙන්නේ නැද්ද? ඒ වගේ නම් දෙකක් විතරයි. එකයි ඔය ඔක්කොම. ඒක විශ්වාසනාන්ත දැන් මේ ලෝකෝත්තර ලෞකික දැන් පින කියන්නේ ලෞකික ඒ ධර්මයේ දන්නේ තියයි හදපුවා. නායනි සාධෝග ලස්සන විස්තර කරනවා. එකම පින එකම කුසල තමයි වට්ටගාමිනී කුසල් විවට්ටගාමිනී කුසල් කියලා බෙදෙන්නේ. සසර යන කුසල් සසර නොයන කුසල්. එහෙමයි. නිවන් පතා කරාම සසර යන පින්. නිවන් මේ සතර නවතන පින්. සම්පත් පතාන කරාම සසර යන පින්. පිනේම තමයි. එතකොට අරක කුසල් මේක පින් කියලා නේ. දෙකම කියන්නේ දෙකම එකක්. දෙකම එකක්. ඒ ශක්තිය අපේ අරමුණ අනුව තමයි වෙනස් කරන්නේ. දිව්‍ය ලෝකයන්ට පින් කරන්නත් පුළුවන්. නිවන් දකින්න කරන පින් කරන්නත් පුළුවන්. ඒක නිවන් දකින්න පින හෝ කුසලයි. සසර යන පින හෝ කුසලයි. ඒ දෙක එකක්. ඒක නම් අපේ නායක සංසල කරපු දේශනා ප්‍රශාන්තතා ඒ ගෲප් එකේ තියෙනවා නේද? පුළුවන් නම් අම්මට අහන්න සලස්සා. ඒ කියන්නේ කුසල කියන්නේ වචනේ වචෙන් විස්තර කරලා දෙන ලොකු විස්තරයක්. ඒ නිසා පින් කුසල කියන දෙක එකක්. ඒක අපි යොදා ගන්න විදිහ නම් තමයි වෙනස් වෙන්නේ. ඉතින් මිනි මරන්න පුළුවන්. පළතුරු කපලා පූජා කරන්න පුළුවන්. පිනම තමයි. ඔන්න සතරෙන් යොදා ගන්න පුළුවන් නිවන් දකින්න. පච්ච ගහන්නෙත් අකුසලයකට තමයි. එහෙම වුණාද යන්න ඕනේ.
කනේ කරගේ හම්බවල දාන්නේ. අයි ඒකත් වේදනාවක් නේද? ඒ නිසා ඔක්කොම මතක තියාගන්න අවසානයේදී මම කියන්නයි හිතුවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කම්මං සත්‍යේ විභජිතී අරිදං හීනක් පණිවිතතා. ඒ කියන්නේ කර්මය තමයි සත්‍යයව උසස් පහත් වශයෙන් බෙදන්නේ. රූපයෙන් වේවා, ගුණයෙන් වේවා, ලැබෙන දේවල් වේවා, කන් ඇසීමෙන් වේවා, ඇස්පිරීමෙන් වේවා, මොනවා හරි දෙයකින් අපේ වෙනස්කම් තියෙන සියලු වෙනස්කම් කර්මය නිසා. සියලු වෙනස්කම්. ඒ නිසා කර්ම කරන්න එපා. කෙනෙක් බනහලා නිවන් දකිද්දි කෙනෙක් ඒ බනහලා වෛර කරනවා. ඒ නිසා මේ පුණ්‍ය ශක්තිය හරියට දාගන්න අකුසලේ පොඩි කියලා ඉතින් නිපා කියලා දේශනා කරේ ඕකයි. උද බින්දු නිපාතේන උදකොම්බෝ තුරුදි. බින්දුව බින්දුව වැටලා ගලක් වුණත් ගියනවා ඵලයක් වුණත් පිරෙනවා. පවුණත් එකදලා මහ පවක් වෙනවා. අන්තිම තීරකයක් පොඩි පවකට වෙනස් කරන්න පුළුවන්. පොඩිවත් පවක් නොකර මේ විදිහට පින් කරන්න. දිව්‍ය ලෝකේ උපදීමයි නිවනයි ගත්තාම නිවන උතුම් වුණා. අපාය උපදිනකොට වඩා දිව්‍ය ලෝකෙ උපදින හොඳ නිසා දිව්‍ය ලෝක සම්පත්තිය වටිනවා එතනදී. ඒ නිසා නමුත් ඒක නෙවෙයි අපි අරමුණ වෙන්න ඕන. නිවන් පතාගෙන ඉන්න දුගතියක ඉපදෙන්නේ නැහැ කියලා හිතන් ඉන්නේ ඇති. එතකොට දිව්‍ය ලෝකෙ ඉපදුනත් අප්‍රමාදී වෙනවා. දිව්‍ය ලෝකෙ පතාගෙන ඉපදුන සමහරලාට පිරිවරණකම් දන්නේ නැතුව දෙවි සතු විදිහට වෙන්නත් පුළුවන්. මම කිව්වේ ඒ කියන්නේ අපි කියනවා අවුරුදු 50ක් තේ එක දවසයි තව දිශාවේ අපි අවුරුදු 100ක් එක දවසයි කියලා එහෙම වෙන්න බෑනේ ඇත්තටම. කාලේ නම් කාලේ වෙන්නේ එහෙම කියන්නේ දැන් අපි කැමතිම චිත්‍රපටයක් බලන්න. අපි බලනවා ඉතිරිවරයි. ඉක්පත් ඉවරනා කියලා අපිට හිතනවානේ. ඒක හොඳයි. අපෝමේදී කම්මැලි එකක් බලනවා අයියෝ මේ ඉවර වෙන්නේ නැහැ කියලා බලන්නේ. එයි. දිව්‍ය ලෝකෙදී අවුරුදු 50ක් යද්දී අපිට දැනෙනවා වගේ තමයි අර දවසක් යද්දී තරම් ඒකේ සැප වැඩි දැනෙන්නේ නැහැ කාලේ. ඒ තරම් ගෙවිලා ගිහිල්ලා 50ක් විතර ගියාම තමයි දවසක් ගියා වගේ දැනෙන්නේ. ඒ ධර්මයේ ඒ සැප වැඩි සැප කියන අර්ථයෙන් ගත්තාම දෙයක් නැති වුණා. අපි ඒකට ඇවිල්ලා ඉන්න නිසා. ඒ කියන්නේ අර පන්සලකට අර දිව්‍යංගනා ඇවිල්ලා ගමයි අතර දෙනෙක් හදලා ආපහු ප්‍රතිපූජික. ඒ කියන්නේ ඒක ඒ කාලේ අපේ දෙහිම තමයි. හැබැයි දෙවියන්ගේ ආයුෂ වැඩිනේ. ඒ දෙවියන්ට අවුරුදු 50ක් අපිට අවුරුදු 50ක් වගේ ගියාම තමයි යාලට ඒ සැපත් එක්ක ඒ කාලේ දැනෙන තරම් අර සැප වැඩි. අර කියන්නේ අර තාපසයෙක්ගේ දැහැණ බින්දින් ඇවිල්ලා තාපසයා මේ වැඳ ගන්න දිව්‍යාංගනාව. තාපසයාට තනියම තුල නිින්ද යනවා. මේ දැන් අවුරුදු ගානක්. මැරෙන්නෙත් නෑ බලේ නිසා. මේක ඔවත් එක්ක ඉන්නේ ගිහින් අන්තිමට සක්‍ර දෙවියන්වත් මතක් වුණේ නෑ මේ අන්තිම මේ බැටරි වල 105ක් වගේනකොට තමයි මතක් වුණේ බුදුරජාණන් වහන්සේ. අන්න ඊට පස්සේ ඇවිල්ලා බින් බුදුරජාණන් වහන්සේ වන්දන ඉන්දසාල වුණාවේදී උන් ආශිර්වාද කරා. එතනම ආපහු සක්දිවිඳුලා ඉපදුණා. ඒක දන්නේ බුදුරජාණන් වහන්සේ සක්දිවි රජතුමයි විතරයි කියන සාමාන්‍යය. ඊට පස්සේ තමයි ගොඩක් බණහලා පින් කරලා සෝවාන් වෙලා තියෙන්නේ. ඉතින් හිතන්න එච්චර බලයේ තිබිලා බුදුරජාණන් වහන්සේ වැඩ ඉඳලා බණහන්ට මතක් වුණේ නිකන් හරියට. ඒකයි ප්‍රශ්නේ. අනික එයාට එක දවසක් වගේ තාම දවස් කීපේ ඉන්නේ. දිව්‍ය ලෝකෙ ඉන්න බුදුරජාණන් වහන්සේ දැකපුවා බණ අපේ නිසා දිව්‍ය ලෝකෙ ගියාම අර ප්‍රශ්නේ තියෙන්නේ. නිවන් දකින්න උඩ බ්‍රහ්ම වේල බණ කිව්වට මේ නිවන් දකින්න හිතෙන්නේ.
මොකටද ඉතින් හැමදේම මෙච්චර තියෙනකොට මොකටද නිවන? දැන් මේ සල්ලි තියන අයට ටිකක් කල් පොඩක් කීයක් හරි හම්බෙද්දී මොකටද මේ හොඳට කාලා බීලා කියනකොට දිවි ලෝකේ ගියාම මතක් වෙන්නේ ඕක. ඒකක දුක් වූපනිසා සද්දා. දුක් විඳනකොට හොඳයි. අද්දාම අත වෙනවා. අම්මෝ මේක දුක. දැන් දෙයියන්ට වෙන්නන්නවත් එහෙම ලොකු දුකක් පේන්නේ නැහැ. මොකටද නිවන් දකින්නේ කියන්නේ? ඒකනේ දීර්ඝායුෂ කාලේ පහළ වෙන්නේ නැත්තේ බුදුන්. අපිට තේරෙනවා මේක හරියන්නේ නිවන් දකින්න ඕන බලකාලක දෙයක් කියලා අපිට හිතෙනවා. ඒකනේ දාලා ගිහපු ගමන් මම මහාන වෙනවා කියන්නේ. පොඩ්ඩක් එහෙම හරි හිතෙනවනේ. මහාන වෙන්නේ අර මොඩකම නිසා අවුරුද්දක් විතර යනකොට මම මේ ගෑල් ළමයි කියන මම මහාන වෙනවා කියලා කියනවා. එන්න අවුරුදු දෙකකට විතර පස්සේ ආපහු තව කෙනෙක් එක්ක යාළු වෙනවා. අයියාර මොහය ආව මතක වෙනවා ආපහු ටික. ඉතින් දෙවියන් මතක් වෙන්නේ නැහැ කියන්නේ හිතන්න කොහොමද ශ්‍රේෂ්ඨ රහතන් වහන්සේලා පහළ වුණා කියලා. ඉතින් ඊයේනේ පහළ වෙලා තියෙන්නේ. ඇවිල්ලා වැඳ ගන්නවා කාලේ වගේ. එයාලගේ දිව්‍ය සත්‍ය විඳලා අවසානයේදී රහතන් වහන්සේ පිරිනුවම් පාන. දේශේ නැහැ ඉතින් ඒක. කරගන්න කෙනාට හොඳටම කරගන්නත් පුළුවන්. වැඩේ තියෙන අර දිව්‍ය ලෝකයේ ස්වභාවයත් එක්ක මතක් කරනවද? ඒක කිඩ්ඩාව දෝසිකා මනෝවිද්‍යා කියන්නේ ක්‍රීඩා කර කර ඉඳලම සමහර ජොත වෙනවා. අය අමතක වෙනවා දිව්‍ය ආහාර ගන්න ඒව මේ උගරලා එහෙම ජොත වෙනවා. ඒකයි අර සමහර ෆෝන් වලට ඇබ් බැහැුණාමනේ කන්නේත් නැහැ බොන්නේත් නැහැ පස්සේ ඇදිලා ගිහලා ලෙඩ වෙන්නේ. ඒ වගේ වෙනවා. ඉතින් ওই ටික අදට ප්‍රමාණවත්. ඉතින් අපි පුළුවන් තරම් උඩයට සරල මට්ටම් ටික මේ කටට විස්තර කරේ. තේරුම් ගන්න දැන් සංඝ රත්නයේ තරම් අනුත්තර ඒකද. ළඟින් හම් වෙන එකත් අපි කොච්චර පිළිවන්දද. අඩුම පරාජිකා නොවිච්ච අයත් අයිතාව මහා සංඝ රත්නයට. උඩ ලංකාවේ ගොඩක් වැඩි කරන සාන්තලා හිටියට ගොඩාක් සාන්තලා තාම ස්වාමීන් වහන්සේලා. පරාජිකා වෙලා නැහැ. ඉන්න පුළුවන් සමහර අය. අපිට මේ වස්තු වල තියෙනවා. කොච්චර වාසනාවද? ඔය වාසනාව ලෝකේ තියෙන කීයෙන් කීයකද? 5%ක්වත් නෑ වාසනාව. හොඳේ ඔය. එහෙනම් වෙන්නේ නැහැ. ඔක්කොම පිළිගන්න තියෙන්නේ නැහැ වැඩිම කවුද? ඉතින් තමයි ලැබු වාසනාව ගැන සතුට වෙලා හොඳින් පින්දහන අවබෝධයෙන් කර්මඵල විශ්වාස කරලා කරගන්න මේ වැඩසටහනට සම්බන්ධ වෙච්ච සෝණය කරන සියලු පින්වතුන්ට අපිට උපකාරී සියලු පින්වතුන්ට සියලු දෙවියන්ට සියලු බ්‍රහ්මයන්ට සියලු බෝධිසත්වයන් වහන්සේලාට සියලුම සත්‍යයන් හේතු වාසනාව වේවා.